1879 හේමන්තයේ හවසක්. මොස්කව් නුවරින් සැතපුම් 350ක් පමණ දකුණු දෙසින් පිහිටා තිබෙන ඔරියෝල් කියන ප්‍රාන්තයේ පරණ වලව්වක්. මේ වලව්ව හඳුන්වන්නේ උසාත් බස් පාස්කෑ ලුතෝවිනෝවා. බොහොම වංශවත් පරණ පෙළපතකින් පැවතෙන වලව්වක්. අපට පේනවා උස මහත කඩවසම් මහත්මයෙක් සහ තරුණ ළඳක් මේ වලව්වේ උද්‍යානයේ සක්මන් කරමින් සිටිනවා. ඔවුන් යම් වැදගත් දෙයක් ගැන වෙන්න ඕන කතා කරන්නේ. මේ මහත්මයාගේ හිසකේ සහ රැවුල සුදු හිම වගේ පැහිලා. ඔහුගේ වයස අවුරුදු 60ක් පමණ වෙනවා. මේ තමයි ඉවාන් තුර්ගේනිව්. ඔහු අසලින් සක්මන් කරන යුවතිය ඉතාම තරුණයි. ඇයි නිලියක්. සාන්ත පීටර්බුර්ග් අලෙක්සාන්දර් නාට්‍යශාලාවේ රංගනය කරන නිලියක්. ඇගේ නම මරීනා සාබිනා. ඉතින් හදිස්සියම මේ යුවතිය තුර්ගේනිව්ට කියනවා, ඉවාන් සෙර්ගේවිච්, මං හිතනවා ඔබ දන්නවා කියලා මා තුළ ඔබ කෙරේ තියෙන හැඟීම. නමුත් මට දැනගන්න ඕන එක දෙයක්. මට කියන්න. පැරීසියේ ඉන්න මදාම් වියර්දෝ බැරි වෙලාවත් ආයෙත් ඔබට එන්න කියලා අඬ ගැහුවොත් ඔබ යනවාද? තුර්ගේනිව් මොහොතක් කල්පනා කරනවා. මරීනා සාබිනා නිහඬව බලා සිටිනවා. තුර්ගේනිව් ඇය දෙස නොබලාම මෙහෙම කියනවා. ඔව්, මම යනවා. මට යන්න වෙනවා. මට ඒ හැර වෙන කළ හැකි දෙයක් නැහැ. ඒ තරුණ ළඳ හිස සොලවනවා. තුර්ගේනිව් කී වදන් පිළිගන්නවා. ඇය සිත ඇතුළතින් හිතනවා, ඔව්, මොහු මට අයිති නැහැ. ඉවාන් තුර්ගේනිව් මේ විදිහට තමාට ප්‍රේමය පුද කළ බොහෝ තරුණියන්ට පිටුපාමින් එකම එක යුවතියක් වෙනුවෙන් ජීවිත කාලයම බලා සිටිනවා. ඔහු තමාගේ මුළු ජීවිතයම ඇය වෙනුවෙන් කැප කරනවා. බලාපොරොත්තු විරහිතව ඒ ළඳ වෙනුවෙන් බලා සිටිනවා. වෙනත් රටක ජීවත් වෙන වෙනත් කෙනෙකුට අයිති යුවතියක් කෙරේ පෙම්බඳින ඉවාන් තුර්ගේනිව් තමාට ඇයගේ ආදරය නොලැබෙන බව දැනම කිසිවක් ආපසු නොලැබෙන බව දැනම ඇයට හදවතේ පත්ලෙන්ම ආදරය කරනවා. ඇත්තෙන්ම මාස කීපයකට පසුව ඔහුට පැරිස් නුවරින් ටෙලිග්‍රාම් පතක් ලැබෙනවා. තුර්ගේනිව් කුඩා ගමන් මල්ලක් සූදානම් කරගෙන ලහියේ ඇය සොයා යනවා. රුසියාවේ සියල්ල අතහැර දාලා. තමා සතු දේපල, මිල මුදල්, මිතුරන්, පෙම්වතියන් සියල්ල අතහැර දාලා තමාගේ හදවතේ රජ කරන පෙම්වතිය සොයාගෙන පැරිස් නුවරට යනවා. ඒ ගමනින් පස්සේ ඔහු නැවත පෙරලා රුසියාවට එන්නේ නැහැ. එහෙම නෙමෙයි. ඇත්තෙන්ම එනවා. ඔහුගේ දේහයේ බහාලු මිනි පෙට්ටිය පැරිසියේ ඉඳලා දුම්රියෙන් සාන්ත පීටර්බුර්ග් නුවරට නැවත එනවා. ඒ ඔහුගේ කැමැත්ත පරිදි තමා උපන් රුසියානු පොළොවේ වැළලීම සඳහා. සමහර විට ඔහු එදා ඒ විදිහට යන්න ඇත්තේ තමා අවුරුදු 40කට වඩා වැඩි කාලයක් අපේක්ෂා විරහිතව පෙම් කළ යුවතියගේ පාමුල අවසන් හුස්ම හෙලන්නට විය යුතුයි. ප්‍රේමේ චමත්කාරය සිත්තම් කළ ලේඛකයෙක් ජීවිතය අවසන් කළ යුත්තේ මේ විදිහට කියලා ලෝකයට පෙන්නුම් කරන්න විය යුතුයි. ඉතින් අපි මේ සිදුවීම් සියල්ල පිළිවෙලට පෙළගස්සමු. ඔබ දැනටමත් දන්න විදිහට අද අපි කතා කරන්නේ රුසියානු ජාතික මහා ගත් කතුවරයෙක් වන ඉවාන් තුර්ගේනිව් ගැන. ලාංකික කියවන්නන්ට තුර්ගේනිව් අලුත් නමක් නොවේ. ඔහු ලියූ කෙටි කතා රැසක් සිංහල බසට පෙරලී තියෙනවා. එවගේම ඉවාන් තුර්ගේනිව් ලියූ පියවරු සහ පුත්තු, එවගේම දඩයක්කාරයෙකුගේ සටහන් වැනි නවකතාත් ඔබ කියවා ඇතෙයි කියලා මා හිතනවා. ඉතින් අපි අද මේ සාකච්ඡාවේදී ඉවාන් තුර්ගේනිව්ගේ ජීවිත කතාව ගැන කතා කරන ගමන්ම ඔහුගේ නිර්මාණවලට ඔහු ජීවත් වූ වටපිටාව වගේම ඔහුගේ ළමා කාලයේ අත්දැකීම් මොන විදිහට බලපෑමක් කරන්න ඇතිද කියලා සොයා බලන්න උත්සාහ කරමු. ඒ වගේම ඔහුගේ ප්‍රධාන කෘතීන් කීපයක් අපි කෙටියෙන් හඳුනා ගන්න උත්සාහ කරමු. අනාගතයේ වැඩසටහන්වලදී ඉවාන් තුර්ගේනිව්ගේ කෘතීන් කිහිපයක් වෙන මාර්ගින සාකච්ඡා කළොත් හොඳයි කියලත්
මා හිතනවා. ඉවාන් තුර්ගේනියව් තරම් ප්‍රේමේ ආනන්දය ආදරේ සුන්දරත්වය සිත්තම් කළ තවත් ලේඛකයෙක් රුසියානු සාහිත්‍යයේ පමණක් නොවෙයි විශ්ව සාහිත්‍යයේත් සිටියාද කියා හිතාගන්න බැරි තරම්. මිනිස් සිත්වල පැනනගින ප්‍රේමාන්විත හැඟීම් මිනිස් වචනවලට පෙරලන්න ඔහු තුළ තිබුණ අපූරු හැකියාවක්. තුර්ගේනිව්ගෙන් පස්සේ රුසියානු සාහිත්‍යයට එකතු වෙනවා අලුත්ම සංකල්ප කීපයක්. එකක් තමයි තුර්ගේනිව්ස්කයා ජියවුෂ්කා. ඒ කියන්නේ තුර්ගේනිව්ගේ යුවතියන්. ඔහු උත්පාදනය කරපු ඒ කාන්තා චරිත, ඒ යුවතියන්ගේ චරිත මින් පෙර කවදාවත් රුසියානු සාහිත්‍යයේ තිබුණේ නැහැ. ඒ සංකල්පය සදාතනිකව රුසියානු මනසේ පෙළපදියම් වෙනවා. තුර්ගේනිව් එදා තමාගේ කෘතීන් තුළ සිත්තම් කළ ඒ තරුණියන්ගේ රූපලාවන්‍ය, චරිත ලක්ෂණ, ඔවුන්ගේ සිතුම් පැතුම් මත අදත් රුසියානු යුවතියන්ව ඒ අන්දමින්ම අපි දකිනවා. ඔබ කියවා ඇති ආසියා කෙටිකතාවේ ඒ ආසියාගේ චරිතය ගැන පොඩ්ඩක් හිතා බලන්න. ඉවාන් තුර්ගේනිව්ගේ ස්වභාව සෞන්දර්ය වර්ණනා වෙනම කතා කරන්න සිද්ධ වෙනවා. ලෝක සාහිත්‍යයේ තුර්ගේනිව්ගේ ස්වභාව සෞන්දර්ය වර්ණනා විශේෂ තැනක් ගන්නවා. තුර්ගේනිව් තරම් රුසියානු ස්වභාව පරිසරය සිත්තම් කළ සාහිත්‍යකරුවෙක් නැති තරම්. ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමින්ග්වේ වරක් කියනවා තුර්ගේනිව්ගෙන් තරම් වෙන කිසිවෙකුගෙන් ඔහු පරිසර සිත්තම් කිරීමේ තාක්ෂණය ඉගෙන ගත්තේ නැහැ කියලා. අර්නස්ට් හෙමින්ග්වේ තුර්ගේනිව්ව සලකන්නේ තමාගේ ගුරුවරයෙක් හැටියට. ඉතින් ප්‍රදීපාගාරය සමග සම්බන්ධ වී සිටින ඔබට බොහොමත්ම ස්තුතියි. අපේ සංසදය සෙමින් නමුත් ක්‍රමානුකූලව වර්ධනය වෙනවා කියලා මං හිතනවා. ඔබේ ප්‍රතිචාර මා දිරිමත් කරන බව කරුණාවෙන් මතක් කරනවා. ඔබ මේවා බලනවා, රස විඳිනවා කියලා දැනගන්න එකම තමයි මට මේ විදිහට මේ වැඩසටහන ඉදිරිපත් කරන ශක්තියක් ලබා දෙන්නේ. මම විශ්වාස කරනවා අපේ දූ දරුවන්ට පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය ලබන දරුවන්ටත් ලෝක සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් ඇති කළ යුතුයි. එක වෙලාවකට මට හිතෙනවා මේ වගේ උත්තරීතර කෘති නොකියවා රස නොවිඳ ජීවත්වීමේ ඇති ප්‍රතිඵලය මොකක්ද? ඒ වගේ ජීවිත මොනතරම් අභාගි සම්පන්නද කියලා. ඉතින් ඔබ දන්නා අඳුනන අයටත් මේ නාලිකාව හඳුන්වා දෙන්න. තුර්ගේනිව්ගේ ජීවිතය සහ ඔහුගේ සාහිත්‍ය කෘති මොනතරම් සමීපද නැතිනම් සම්බන්ධද කියලා සොයා බැලීම වැදගත්. ඔහු ලියන්නේ තමාගේ ජීවිතය. වර්තමානයේ පවා රුසියානු ඉතිහාසඥයන්, මනෝවිද්‍යාඥයන් තුර්ගේනිව්ගේ ජීවිතය හදාරනවා. ඔහුගේ ජීවිතය හා සම්බන්ධ සිදුවීම්, ඔහුගේ සාහිත්‍ය කෘතීන් හා සම්බන්ධ වී ඇති ආකාරය ගැන සොයා බලනවා. සැකයකින් තොරවම කියන්න පුළුවන් තුර්ගේනිව්ගේ ළමා කාලය සහ ඔහු හැදුණු වැඩුණු පරිසරය, ඒ ජීවිතය ඔහුගේ පසුකාලීන ලේඛන කලාවට පසුතලයක් සකසනවා. ඉතින් එහෙමනම් අපි යමු ඉවාන් තුර්ගේනිව්ගේ ළමා කාලයට. බිරියෝසා වනාන්තරවලින් වැසී ගිය ඒ සුන්දර ඔරියෝල් ප්‍රාන්තයට. ඉවාන් තුර්ගේනිව් උපදින්නේ 1881 නොවැම්බර් 9 වෙනිදා. ඔහු උපදින්නේ ඉතාම ධනවත් ඒ වගේම වංශවත් පවුලක. ඒ ධනය, ඒ විශාල වලව් පැලැන්තියට හිමිකම් කියන ධනය ලැබෙන්නේ ඔහුගේ මවගේ පාර්ශවයෙන්. ඉවාන් තුර්ගේනිව්ගේ මවගේ නම වර්වාරා පෙත්‍රෝව්නා තුර්ගේනිවා. තුර්ගේනිව්ගේ ජීවිතයට ඔහුගේ මවගෙන් ලැබෙන බලපෑම ඉතාම විශාලයි. ඔහුගේ චරිතය ගොඩනැගෙන්න විතරක් නොවේ, ඉදිරි ජීවිතයේ ඔහුගේ ඉරණම තීරණය කරන්න ඔහුගේ මව හේතු වුණායි කීවොත් නිවැරදි. ඒ තරම්ම බල සම්පන්න චරිතයක්. ඉතින් තුර්ගේනිව්ගේ මව උපතින්ම විශාල ධනයකට හිමිකම් කියනවා. නමුත් ඉවාන් තුර්ගේනිව්ගේ පියා සිර්ගෙයි නිකලායවිච් තුර්ගේනිව් ධනවත් කෙනෙක් නොවේ. ඔහු ඉතාම හැඩකාර කඩවසම් තරුණයෙක්. ඔහු වර්වාරා නැතිනම් ඉවාන් තුර්ගේනිව්ගේ මව සමග විවාහ වන්නේ මේ ධනය නිසා. මේ හේතුව නිසාම ඉවාන් තුර්ගේනිව්ගේ දෙමාපියන් අතර ලොකු ලෙන්ගතුකමක් තිබුණේ නැහැ. ඒ වගේම තොරතුරු පෙන්වා දෙන හැටියට තුර්ගේනිව්ගේ මව ඉතාම සැරපරුෂ චරිතයක් හැටියටයි හඳුන්වන්නේ. ඒ වලව්වට අයිති 100 ගණනක් ප්‍රවේණිදාශයන්ට පමණක් නොවේයි, ගෙදර දරුවන්ටත් ඒ වගේම සැමියාටත් ඇය ඉතාම සැරපරුෂ විදිහට තමයි සලකන්නේ. මේ පවුලේ පිරිමි දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඉවාන් තමයි බාලයා. ඉවාන් තුර්ගේනිව්ගේ මව කුඩා ඉවාන්ට නිතරම තරවටු කළ බව කියවෙනවා.
ඉවාන් තුළ මව කෙරේ තිබුණේ ආදරයකට වඩා භීතියක්. වලව්වේ නිරන්තරයෙන් ඇතිවන රණ්ඩු සරුවල් නිසාම ඉවාන්ගේ පියා නිතර ගෙදර රැඳී සිටියේ නැහැ. හැඩකාර සෙල්ලක්කාර තරුණෙක් වෙච්ච ඉවාන්ගේ පියාට රෝමාන්තික ප්‍රේම සම්බන්ධතා රැසක් තිබුණු බවත් කියවෙනවා. ඉවාන්ට පියාගෙන් ලැබිය යුතු ආදරය සෙනෙහස අවධානය ලැබෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ පරිසරයක ඉවාන් තුර්ගෙනිව් හැදෙන්න වැඩෙන්න ඇත්තේ ආදරය කියන හැඟීම මොකක්ද කියලා හරියට හඳුනාගත නොහැකි දරුවෙක් හැටියටයි. ඉවාන් තුර්ගෙනිව්ගේ තරුණ කාලේ හැසිරීම් පිළිබඳ කතා කරන සමහරු කියනවා ඔහුගේ ළමා කාලේ මේ සිදුවීම් ඔහුගේ පසු කාලීන ජීවිතයට දැඩිසේ බලපාන්න ඇති කියලා. කොහොම නමුත් 19 වෙනි සියවසේ රුසියාවේ ධනවත් වලව්වක දරුවෙකුට ලැබිය යුතු සියලු වරප්‍රසාද ඉවාන්ට ලැබෙනවා. මේ වලව්වේ අය ජීවත් වන්නේ ප්‍රංශකාරයෝ වගේ. ගෙදර කතා කරන්නේ ප්‍රංශ භාෂාවෙන්. ඉවාන්ගේ මුල් ගුරුවරු ප්‍රංශයේ සිට පැමිණි ගුරුවරු. හිතන්නත් අමාරුයි මේ වගේ පරිසරයක හැදෙන දරුවෙක් රුසියානු සාහිත්‍යයේ මහා ලේඛකෙක් වේවිය කියලා. ඉවාන් උපතින්ම ඉගෙනීමට දක්ෂයි. කුඩා කල ඉඳන්ම කියවීමට හුරු වෙනවා. විවිධ භාෂා හදාරනවා. ඒ වගේම විවිධ භාෂාවලින් පොතපත කියවනවා. දෙමාපියන්ගේ ලොකු ආදරයක් හෝ අවධානයක් නොලැබෙන ඉවාන් පොතපත කියවමින් ඒ සිහින ලෝකවල සැරිසරන්න පුරුදු වෙනවා. ඉවාන්ට වයස අවුරුදු 15ක් විතර වෙද්දී ඔහු මුහුණ දෙන සිදුවීමක් ඔහුගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කරනවා. ඒ 1833 ගිම්හානය. අද වගේම ඉස්සරත් ගිම්හාන කාලයට රුසියාවේ නගරවාසීන් නිසංසල ගම්බද පරිසරයකට ගිහින් විවේක සුවයෙන් කල්ගත කිරීම පුරුද්දක් වෙලා තිබුණා. ඉතින් ඉවාන් තුර්ගෙනිව්ගේ පවුලේ අයත් ඒ ගිම්හානේ නගරයෙන් පිටත නිවසක් රුසියානුවන් කියන හැටියට දාචා නිවසක් කුලියට අරගෙන සති කීපයකට නිවාඩු ගත කරන්න යනවා. ඉතින් ඔය වගේ ගමන් ගියාම අපි කවුරුත් අහල පහල අසල්වැසියන් අඳුනාගෙන කතා බහ කරන එක සිරිතක්නේ. ඔවුන් පදිංචි වුණු නිවසට යාබද නිවසක ජීවත් වුණු පවුලේ ඉතාම රූමත් තරුණියක් ඉවාන් ඇඳින ගන්නවා. ඇගේ නම එකතෙරීනා ශහෝව්ස්කයා. ආදරයට කියන්නේ කාත්‍ය කියලා. ඇය වයස අවුරුදු 19ක් පමණ වන රූමත් යුවතියක්. ඉවාන්ගේ වයස අවුරුදු 15යි. යෞවනයට පියනගමින් සිටින ඉවාන් මේ තරුණියගේ සුන්දරත්වයෙන් අමන්දානන්දයට පත්වෙනවා. ඔබට හිතාගන්න පුළුවන්නේ ජීවිතේ ප්‍රථම වරට ඇතිවෙන පෙම් සිතුවිලි ඒවා මොනතරම් ආනන්දනීයද. විශේෂයෙන්ම ඉවාන් තුර්ගෙනිව් වගේ සුන්දර සිහින ලෝකවල සැරිසරන කෙනෙකුට මේක ඊටාම විශේෂ අත්දැකීමක්. ඉවාන් ඇය කෙරේ පෙමින් බැඳෙනවා. යෞවන ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා කවදාවත් අත් නුදුටු ඔහුට මේ අපූර්ව හැඟීමක් වෙනවා. ඒ තරුණියටත් ඉවාන්ගේ මේ හැඟීම් වැටහෙනවා. ඇයත් ඔහුට ඉඟිබිඟි පානවා. කවටකම් කරනවා. ඉවාන්ට ඊට වඩා දෙයක් නැහැ. ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමයේ සිහින ප්‍රාසාදයේ රජ කරනවා. කොහොම නමුත් මේ විදියට කාලය ගතදීගෙන යද්දී දවසක් අඳුර වැටෙමින් තියෙන හවස් යාමයක ඉවාන් මේ ගෙවත්ත පහළ සක්මන් කරමින් සිටිනවා. ඔහුට පේනවා කවුද ඈත අඳුරේ කතා බහ කරමින් සිටින ආකාරය. ඔහු ගස්වලට මුවා වෙමින් ප්‍රවේශමෙන් බලනවා. කවුද මේ රාත්‍රියේ හොල්මන් කරන්න කියලා. ඔහු දකිනවා ඒ තමා සිටින් පෙම් කරන යුවතිය කාත්‍යා. ඇය අසලින් ඇය සිප වැළඳ ගනිමින් සිටින්නේ කවුද? ඉවාන් හොඳින් බලනවා. ඔහුට තමාගේ ඇස් අදහාගන්න බැරි වෙනවා. ඇය සමග සිටින්නේ තමාගේ පියා බව ඔහුට පේනවා. ඉවාන්ට වාවා ගන්න බැරි තරම් වේදනාවක් හිත තුළ ඇති වෙනවා. අනේකාකාර සිතිවිලි, අනේකාකාර ප්‍රශ්න ඔහුගේ සිත තුළ පැන නගිනවා. මගේ පෙම්වතිය, මගේ පියාගේ තුරුලේ. මායට පෙම් කළ බව මගේ පියා දැන සිටියාද? ඇයි කාත්‍ය මේ බව මට සැඟවුයේ? ඇයි ඇය මා සමග සෙල්ලම් කළේ? මොනතරම් පාවාදීමක්ද? මං කොහොමද මින් පස්සේ මගේ පියාගේ මුහුණ බලන්නේ? මේ සිදුවීම ඉවාන්ගේ හදවතේ විශාල කැලලක් ඇති කරනවා. අවුරුදු 30කට විතර පසුව ඔහු මේ සිදුවීම් ඇසුරු කරගෙන කෙටි කතාවක් ලියනවා. ඒ කෙටි කතාවේ නම පීර්වය ලුබෝව්, ප්‍රථම ප්‍රේමය. මේ සිදුවීමත් සමගම තරුණ ඉවාන් තුර්ගෙනිව් තුළ ඇති වූ හැඟීම් ඒ කතාවේ ඔහු මේ විදිහට විස්තර කරනවා. Всё было кончено. Все цветы моей души были сразу сорваны
i wale ali wakrug minha. Broshania na zemliu i rastoptani. සියල්ල සැනකින් අවසන් වූ බව මට හැඟුණා. මගේ හිතේ පිපුණු දහසක් මල් එකවරම නෙලා දමා බිමට වීසි කර පාගා දැමුවක් මෙන් මට හැඟුණා. ඇත්තෙන්ම ටික කාලයකට කලින් මා පරිවර්තනය කළ ඉවාන් තුර්ගේනිව්ගේ පෙම් කතා 3ක් නමින් පළ වුණු කෘතියේ මේ ප්‍රථම ප්‍රේමයේ කෙටි කතාවත් ඇතුළත් වෙනවා. අවස්ථාවක් ලැබුණොත් හොයාගෙන කියවන්න. ඉතින් මේ විදිහට ඉවාන් තුර්ගේනිව්ගේ ප්‍රථම ප්‍රේමයේ බිඳී යනවා. ඒ සමගම ඔහු තුළ පියා පිළිබඳ තිබුණු බැඳීම, ආදරයේ විශ්වාසයත් පළුදු වුණාය කියලා හිතන්න පුළුවන්. කොහොම නමුත් තව වැඩි කලක් නොගිහින් ඉවාන් තුර්ගේනිව්ගේ පියා හදිසියේ රෝගාතුර වෙලා මිය යනවා. ඊටම තරුණ වයසේදී. අවුරුදු 41ක් පමණ වෙද්දී. ඉතින් මේ අතරම ඉවාන් තුර්ගේනිව් බොහොම සුව පහසු ජීවිතයක් ගත කරනවා. මුදල් හදල් වලින් අඩුපාඩුවක් නැහැ. අතටපයට වැඩකාරයෝ පොතපත කියවනවා. සාහිත්‍යකරේ ඔහුගේ සිත තදින් මැදී යනවා. නමුත් කියන්න තරම් වැදගත් කෘතීන් ඔහුගේ අතින් මේ කාලේ ලියවෙන්නේ නැහැ. ඔහු කවි ලියනවා. ලේඛකයෙක් වෙන්න සිහින දකිනවා. ඊටම හැඩකාර කඩවසම් තරුණයෙක් වුණු ඉවාන් තුර්ගේනිව් කෙරේ තරුණ යුවතියන් දැඩි ලෙස ආකර්ෂණය වෙනවා. නමුත් ඉවාන් තුර්ගේනිව් මේ කිසි කෙනෙක් සමග ලොකු බැඳීමක් ඇති කරගන්නේ නැහැ. සමහර විට ඔහු ජීවිතයේ තමාගේ පවුලෙන් ලැබූ අත්දැකීම් නිසා වෙන්න ඇති. කොහොම නමුත් තුර්ගේනිව් වලව්වේ ප්‍රවේනිදාසයන් සිය ගණනක් ඉන්නවා. ඇත්තෙන්ම හාම්පුතා ඒ තරුණියන් සමග තිබුණු සම්බන්ධතා ගැන පටබැඳුණු කතා තියෙනවා. මේ සම්බන්ධතා හේතුවෙන් තරුණ මෙහෙකාරියකට දරුවෙකුත් ලැබෙනවා. පියා ඉවාන් තුර්ගේනිව්. ඉවාන් කියා සිටිනවා ඔහු ඇය සමග විවාහ වෙන්න කැමතියි කියලා. ඉවාන්ගේ සැරපරුෂ මව ඉවාන්ව ඉගෙනීම සඳහා සාන්ත පීටර්බුර්ග් නුවරට පිටත් කර යවනවා. මිත්තනිය ඒ දරුවා හදා වඩාගත් බව කියවෙනවා. සාන්ත පීටර්බුර්ග් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරන ඉවාන් තුර්ගේනිව් ඉගෙනීමට හැකියාවක් ඇති දක්ෂ තරුණයෙක් හැටියට වගේම ඊටම කඩවසම් රූමත් යෞවනයෙක් හැටියට තරුණ පිරිස් අතර කැපී පෙනෙනවා. ඉවාන් තුර්ගේනිව්ට වයස අවුරුදු 20ක් විතර වෙන කාලේ සිදු වුණු සිදුවීමක් ගැන තවත් කතාවක් තියෙනවා. මේ සිදුවන්නේ 1838 මැයි මාසයේ බෝල්ටික් මුහුදේ. ඉවාන් තුර්ගේනිව් ජර්මනියේ විශ්වවිද්‍යාලයක යම් ඉගෙනීම් කටයුතු වගේක් අවසන් කරලා ආපසු සාන්ත පීටර්බුර්ග් නුවර බලා එමින් සිටිනවා. මැදියම් රැය සාගරයේ නිසස්සලයි අහස පැහැදිලි තාර්කා දිලිසෙනවා. ඉවාන් තුර්ගේනිව් නැවේ එලිමහන් ආලින්දේ වාඩි වෙලා දුම් වැටියක් උරමින් සිටිනවා. සමහර විට ලේඛකයෙක් වෙන්න සිහින දකින ඉවාන් තුර්ගේනිව් ඉදිරි කාලේ ලියන කතාවක් ගොතමින් සිටියා විය හැකියි. හදිසියෙම ඔහුට ඇහෙනවා මිනිසුන් කෑකෝ ගහනවා. මහා කලබගෑනියක්. ඒ අතරම දුම් ගඳක් දැනෙනවා. කවුදෝ බෙරිහන් දෙනවා නැව ගිනි ගන්නවා කියලා. ලොකු කලබලයක්. නැවේ සේවකයෝ ගින්න නිවන්න උත්සාහ කරනවා. ඒ අතරම තවත් අය දිවි ගලවා ගන්නා බෝට්ටුවලට මගින් පුරවන්න පටන් ගන්නවා. මට මැවිලා පෙනෙන්නේ ටයිටෑනික් චිත්‍රපටිය දර්ශන. ගැහැණුන්ව, කුඩා දරුවන්ව, වයෝවෘද්ධ අයව මේ බෝට්ටුවලට නංවනවා. මේ කලබලය ආස්සේ ඉවාන් තුර්ගේනිව්ගේ හිත භීතියෙන් වෙලී යනවා. ඔහු තුල විශාල මරණ බියක් ඇති වෙනවා. දැන් මොකද වෙන්න යන්නේ? මේ මගේ ජීවිතයේ අවසානයේද? මේ විදිහට තරුණ කාලයේම ජීවිතයේ අවසානයේ දකින්න වෙයිද? ඉවාන් තුර්ගේනිව් සෙනග තල්ලු කරගෙන ඉදිරියට දුවනවා. දිවි ගලවා ගන්න බෝට්ටුවකට පැන ගන්න උත්සාහ කරනවා. මේ කලබලේ ඔහු තමා ඉදිරියේ සිටින දරුවෙක් වඩාගත් මවක් තල්ලු කරනවා. මේ දකින අනෙක් මගීන් ඉවාන්ට බැන වදිනවා. තුර්ගේනිව් මරණ බයෙන් කෑ ගහනවා. කොහොම නමුත් තව ටික වෙලාවකින් ගින්න නිවා ගන්න ලැබෙනවා. කාගේවත් ජීවිතවලට හානියක් වන්නේ නැහැ. නමුත් තුර්ගේනිව් හැසිරුණු ආකාරය ගැන ආරංචිය පැතිරී යනවා. තමාගේ ජීවිතයේ අවසානයේ දක්වා තුර්ගේනිව් මේ සිදුවීම ගැන පසුතැවිලි වූ බව කියවෙනවා. අවුරුදු 45කට විතර පස්සේ මරණ මංචකයේ ඉඳන් ඉවාන් තුර්ගේනිව් ලියූ සටහනක ඔහු මේ සිදුවීම තම ජීවිතයේ අභාග්‍ය සම්පන්නම සිදුවීමක් හැටියට හඳුන්වනවා. තමා ඒ මොහොතේ බියගුළු වූ බව ඔහු පිළිගන්නවා.
මොස්කව් විශ්වවිද්‍යාලයේත් පසුව සාන්ත පීතරබුර්ග් විශ්වවිද්‍යාලයේත් ඉගෙනීම් කටයුතු කරමින් සිටි අවදියේ තුර්ගේනියෆ් විසින් ලියූ කවිවල එකතුවක් ඔහු 1843 පළ කරනවා. මේ කාව්‍ය සංග්‍රහයේ නම පරාශා. නමුත් ඔහුගේ සාහිත්‍ය ජීවිතයේ නියම ආරම්භය සිද්ධ වන්නේ 1852. ඒ වසරේ ඔහු පළ කරනවා ઝපීස්කි අහෝත්නිකා. සිංහලෙන් කියනවා නම් දඩයක්කාරයෙකුගේ සටහන් කියන කෘතිය. ඔහු මේ කෘතියේ රුසියානු ගම් නියංගම් හරහා ගමන් කරන දඩයක්කාරයෙක් ගොවීන් ඉඩම් හිමියන් කම්කරුවන් සමග කතාබහ කරමින් ඔවුන්ගේ ජීවිත ගැන විස්තර කරන සටහන් ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම ප්‍රවේනිදාසයන්ගේ ජීවිතවල ඇතුල් පැත්ත ගැන හිත සසල කරන අන්දමේ විවරණයක් මේ කතාවේ ඇතුළත් වෙනවා. මේ කෘතිය ඉවාන් තුර්ගේනිව්ව එකරැයින් ප්‍රසිද්ධ ලේඛකෙක් කළාය කීවොත් නිවැරදි. ඉවාන් තුර්ගේනිව්ගේ මරණින් පස්සේ රුසියාවේ සාර් රජතුමා ප්‍රකාශයක් කරනවා ඔහුට රුසියාවේ ප්‍රවේනිදාස ක්‍රමය අවසන් කරන නීතිරීති ගෙන එන්න ප්‍රධාන වශයෙන් හේතු වුණේ මේ දඩයක්කාරයෙකුගේ සටහන් කියන කෘතියේ කියලා. සාහිත්‍යකරුවෙක් හැටියට පිළිගැනීම ලැබීමත් සමග තුර්ගේනිව්ගේ ජීවිතය බෙහෙවින් වෙනස් වෙනවා. ඔහු එදා ප්‍රසිද්ධ සාහිත්‍යකරුවන් සමග කිට්ටු සම්බන්ධතා ඇති කරගන්නවා. ඒ වගේම අවස්ථා ගණනාවකදී ඉවාන් තුර්ගේනිව් තමාගේ හදවත පතාගෙන එන යෞවනයන් පිටු දකිනවා. 1840 ගණන්වල රුසියාවේ වංශවත් පවුලක් වන බකූනින් වලව්වේ රූමත් තරුණියක් තුර්ගේනිව්ගේ හදවත පතාගෙන එනවා. ඇගේ නම තත්‍යාන බකූනිනා. මේ කාලේ ප්‍රසිද්ධ විප්ලවවාදී ලේඛකයෙක් වුණු මිඛයිල් බකූනින්ගේ සොහොයුරිය. තුර්ගේනිව් සහ මිඛයිල් කිට්ටු මිතුරන් වූ බවත් කියවෙනවා. කොහොම නමුත් තුර්ගේනිව් තත්‍යානාගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. ඇය ඔහුගේ සාහිත්‍ය කෘතීන් රැසකට ප්‍රස්තුත වූ බව පැවසෙනවා. ඉතින් තුර්ගේනිව් මේ අන්දමට සාන්ත පීතරබුර්ග් නුවර ජීවත් වන කාලයේ 1843 නොවැම්බර් මාසයේ සිදුවෙන සිදුවීමක් ඔහුගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කරන්න හේතු වෙනවා. සාන්ත පීතරබුර්ග් නුවර ඕපෙරා නාට්‍ය ශාලාවේ පැරිස් නුවරින් පැමිණි අලුත් ඕපෙරාවක් රංග දක්වන බව දැනගන්නට ලැබෙනවා. මේ ඕපෙරාවේ ගී ගයන්නේ පැරිසියේ ප්‍රසිද්ධ ඕපෙරා ගායිකාවක් පොලීනා වියර්දෝ. යුරෝපයේ ලොකු ජනප්‍රියත්වයක් දරන ගායිකාවක්. ඉවාන් තුර්ගේනිව් මේ සන්ධ්‍යාවට සහභාගි වෙන්න අසුනක් වෙන් කරගන්නවා. ඕපෙරා ශාලාව සෙනගින් පිරිලා වේදිකාවේ තිරේ විවෘත වෙනවා. ගායිකාව වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙනවා. ඇය කුඩා ළඳක් තරමක් කුදු ලොකු ප්‍රියමනාප පෙනුමක් නැති කාන්තාවක්. සියල්ලන්ම යම් අපේක්ෂා භංගත්වයකට පත් වූ බවක් පේනවා. නමුත් තව එක මොහොතක් ගත වෙනවා. ඇය තමාගේ ගායනාව ආරම්භ කරනවා. ශාලාව තුෂ්ණිම්භූත වෙනවා. සියල්ලන්ම ඒ ගායනින් වශී වෙනවා. නරඹන්නන්ට හිතෙනවා ඒ හඬ දේවලෝකයෙන් එන හඬක් වගේ කියලා. තුර්ගේනිව් මේ ගායනින් අමන්දානන්දයට පත් වෙනවා. ඇය කෙරේ ඇතිවෙන ප්‍රේමයෙන් තුර්ගේනිව් ආතුර වෙනවා. ඔහු ඇය මුණ ගැසෙන්න ක්‍රමයක් සොයනවා. කොහොම නමුත් තමාගේ මිතුරෙකුගේ මාර්ගයෙන් තුර්ගේනිව් පොලීනා වියර්දෝගේ සැමියා සමග මිත්‍ර වෙනවා. ඔහු ප්‍රංශ ජාතිකයෙක්. තුර්ගේනිව් ක්‍රමයෙන් මේ පවුල හා සමීප වෙනවා. තමාගේ හදවතේ තියෙන හැඟීම් සංගවාගෙන ඔහු ඇය සමග ඇසුරු කරන්න හැකි හැම අවස්ථාවක්ම ලබා ගන්නවා. ඔහු ඇයට රුසියන් බස උගන්වනවා. පසු කලෙක පොලීනා රුසියන් බසින් ඕපෙරා ගීත ගායනා කරන්නේ තුර්ගේනිව් ඇයට රුසියන් බස ඉගැන්වීමෙන් පසුවයි. මේ විදිහට තමයි තුර්ගේනිව්ගේ ජීවිතයේ ජනිත වුණු එකම එක ප්‍රේමය උපදින්නේ. මුළු ජීවිතයක් පුරා බලාපොරොත්තු විරහිතව පෙම් කරන ඒ ආදර වෘත්තාන්තය ඇරඹෙන්නේ මේ විදිහටයි. අවුරුදු 40ක් පුරා තුර්ගේනිව් ඇය පසුපස යනවා. පැරිසිය, බර්ලිනය, වැනීසිය, ලන්ඩනය, නැවතත් සාන්ත පීතරබුර්ග් නුවර ඇය රංගනය කරන හැම තැනකම තුර්ගේනිව් ඇය පසුපස යනවා. ඇය වෙනුවෙන් කැපවී සිටිනවා. ඇය පදිංචි වී සිටින ප්‍රදේශ ආසන්නයේ නවාතැන් සොයා ගනිමින් වරක් හෝ ඇගේ මුවවත දැකගන්න, වරක් හෝ ඇය සමග කතා බහ කරන්න ඔහු මඟ බලාගෙන සිටිනවා. මේ තමයි තුර්ගේනිව්ගේ ඒ අනුපමේය ආදර කතාව. ඉවාන් තුර්ගේනිව්ගේ හිත පොලීනා වියර්දෝ කෙරේ දැඩි ලෙස ආදරයෙන් වෙලී යනවා.
පසු කලෙක ඔහු ලියනවා ඇය දුටු මොහොතේම ඈ කෙරේ ඇදී ගිය බව. තුර්ගේනියෆ් ලියන්නේ මේ විදිහට. Когда я впервые увидел Полину, я пропал. Я увидел ее, и моя жизнь перестала принадлежать мне. Я привязался к ней, как собака к своему хозяину. Я ходил за ней, как собака. Я хотел бы расстелиться ковром у ваших ног на всю жизнь. Полina දුටු පළමු මොහොතේම මගේ ජීවිතය අවසන් වූ බව මට දැනුණා. ඒ මොහොතේම මට වැටහුණා මගේ ජීවිතය මට මින් පසු අයිති නැති බව. කීකරු බලු කුක්කෙක් තම ස්වාමියාට බැඳී යනවා වගේ මා ඈ කෙරේ බැඳී ගියා. ඒ නිසා තමයි මම බලු කුක්කෙක් වගේ ඇය යන යන තැන ඇය පසුපස ගියේ. මට උවමනා වුණා ඇගේ දෙපා යට පාපිස්සක් වගේ වැතිරී සිටින්න. ආදරෙන් බැඳුණු කෙනෙක් විනිශ්චය කරන්න අපට කිසිම අයිතියක් නැහැ. එහෙම නේද? ඉතින් ඔබට තවදුරටත් පුදුමයක්ද තුර්ගේනිෆ් ලෝකයේ තියෙන ලස්සනම පෙම් කතා ලිවීම ගැන. මේ වගේ කෙනෙක් හැරෙන්න වෙන කාටද පුළුවන් ප්‍රේමය ආදරය ගැන මේ විදිහට ලියන්න. 1853 මාර්තු මාසේ නිකොලායි ගෝගල් මිය යනවා. ඉවන් තුර්ගේනිෆ් දැඩි ලෙස ආදරය කළ ගෞරව කළ ලේඛකයෙක් තමයි නිකොලායි ගෝගල්. රුසියාවම දන්න ප්‍රසිද්ධ ලේඛකයා. මල මිනිස්සු හිම කබාය වගේ අද්විතීය කෘතීන් ලියූ නිකොලායි ගෝගල් මිය යනවා. ඉවන් තුර්ගේනිෆ් ඉතාම ආවේගාත්මක ලිපියක් පුවත්පතක පළ කරනවා ගෝගල් ගැන. රුසියානු සාර් රජතුමා සහ සාන්ත පීටර්බුර්ග් රජයේ වාර්ණ මණ්ඩලයේ මේ ලිපිය පිළිබඳ බෙහෙවින් කුපිත වෙනවා. හේතුව 1825 දෙසැම්බර් වරුන්ගේ අසාර්ථක වූ කැරැල්ලෙන් පස්සේ සාර් රජය ලේඛකයන් දෙස පරීක්ෂාකාරීව සිටි බව පේනවා. අපි දන්නවා ගෝගල්ගේ මල මිනිස්සු වගේ කෘතීන් සාර් රජය ඒ රජයේ දූෂිත නිලධාරීන් පිළිබඳ දැඩි විවේචනයක් කරනවා. මේ හේතුන් මත ඉවන් තුර්ගේනිව්ව අත් අඩංගුවට අරගෙන නිවාස අඩස්සියට පත් කරනවා. තව දෙයක් කිව යුතුයි. 1850 ගණන්වල රුසියානු සාහිත්‍යයේ ප්‍රධාන දාර්ශනික ප්‍රවණතා දෙකක් පැන නගිනවා. ඒ සාහිත්‍ය ප්‍රවණතාවන් එදා පැවති දේශපාලන මතිමතාන්තර සමග කිට්ටු සම්බන්ධතාවක් තිබුණු බව පේනවා. එක ප්‍රවණතාවක් තමයි ලිබරල් වාදය, නැතිනම් නිදහස්වාදී ප්‍රවණතාවය. අනික තමයි රැඩිකල් වාදය, විප්ලවවාදී ප්‍රවණතාවය. මේ කාලේ ලියවෙන සාහිත්‍ය කෘතීන් තුලින් මේ ප්‍රවණතාවන් දැක ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඉවාන් තුර්ගේනිෆ් අයිති වන්නේ ලිබරල්වාදී නිදහස්වාදී ප්‍රවණතාවයට. ඔහු ලියන දඩයක්කාරයෙකුගේ සටහන් කතා කරන්නේ මිනිස් අයිතිවාසිකම් ගැන, ප්‍රවේනිදාසයන්ගේ නිදහස ගැන, ලේවැගිරීම් වලින් තොරව ක්‍රමානුකූලව ප්‍රගතිය කරා ගමන් කරන සමාජ පරිවර්තනයක් ගැන. 1860 තුර්ගේනිෆ් පළ කරනවා නකනූනේ සිංහලට පරිවර්තනය කළොත් එළැඹෙන වෙනසක් අභියස කියන කෘතිය. රුසියානු සමාජයේ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව මේ කෘතිය තුර්ගේනිෆ් කතා කරනවා. මේ කතාවට පාදක වන්නේ බල්ගේරියානු ජාතික විප්ලවවාදියෙකු සමග පෙමින් බැඳෙන යෙලේනා ස්ටාකෝවා කියන තරුණ රුසියානු යුවතිය පිළිබඳවයි. මේ කෘතිය දා රසිකයන්ගේ වගේම විචාරකයන්ගේ දැඩි අවධානයට ලක් වෙනවා. මේ යුගය ඉවන් තුර්ගේනිෆ්ගේ ලේඛන කලාවේ අතිශය ඵලදායී යුගයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. 1862 තුර්ගේනිෆ් පළ කරන අත්සි ඉජියචි සිංහලෙන් පියවරු සහ පුත්තු සාහිත්‍ය ලෝකයේ විශාල කැළඹීමක් ඇති කරනවා. ඉව්ගේනි බසාරව් කියන වෛද්‍ය ශිෂ්‍යයා පවතින සම්ප්‍රදායට විරුද්ධව ගතානුගතික මතිමතාන්තර හෙලා දකින ඊනියා ප්‍රගතිශීලී චරිතයක්. මේ වෙනස් වන සමාජය හා පවතින සමාජ ක්‍රමය අතර පවත්නා ගැටුම තමයි තුර්ගේනිෆ් මේ කෘතියෙන් ගෙන හැරපාන්නේ. මේ නවකතාවලට අමතරව තුර්ගේනිෆ් මේ යුගයේ කෙටි කතා ගණනාවක් පළ කරනවා. ආස්යා, මුමු, ප්‍රථම ප්‍රේමය, වසන්තේ සැඩපහරවැන් කෙටි කතාවලින් සමහරක් සිංහල බසින් පවා කියවීමට ඔබට අවස්ථාවක් තියෙනවා. ඉදිරියන වැඩසටහන්වලදී මා බලාපොරොත්තු වෙනවා තුර්ගේනිෆ්ගේ මුමු වගේ කෙටි කතා වෙනමම අරන් කතා කරන්න. තුර්ගේනිෆ්ගේ ආදර පටලැවිලි ගැන කතා කරනකොට මතක් නොකරම බැරි තවත් කතාවක් තියෙනවා. ධනවත් වංශවත් හැඩකාරය වගේම දක්ෂ ලේඛකයෙක් වෙච්ච තුර්ගේනිෆ් කෙරේ
තරුණයන් ඇදියාම පුදුමයක් නොවේ. මේ අන්දමට ඉවාන් තුර්ගේනිව් කෙරේ ආකර්ෂණය වෙච්ච තව කෙනෙක් තමයි ලියව් තෝල්ස්තෝයිගේ නැගණිය මරීනා තෝල්ස්තායා. ඇය ඉවාන් තුර්ගේනිව් කෙරේ පෙමින් බැඳෙනවා. නමුත් අපි දන්නවත් ඉවාන් තුර්ගේනිව්ගේ හිත බැඳිලා තියෙන වෙනත් අතක. ඔහු ඇයගේ ආදරේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ හේතුවෙන් මරීනා තෝල්ස්තායා මහත් වූ සිත් බිඳීමකට ලක් වෙනවා. ඇය තීරණය කරනවා ගිහිගේ අතහැරලා ශාන්තුවරියක් වන්න. ඇත්තෙන්ම ඇය ඉදිරි ජීවිතය දේවස්ථානය නමින් කැප කරනවා. මේ සිදුවීම අපේ මහා ලේඛක ලියව් තෝල්ස්තෝයි බෙහෙවින් කුපිත කරනවා. ඔහු තුර්ගේනිව්ට චෝදනා කරනවා තමාගේ නැගණිය බොරු පොරොන්දු දීලා රැවැට්ටුවා කියලා. හොඳටම කෝපයට පත්වන තෝල්ස්තෝයි තුර්ගේනිව්ව ද්වන්ද සටනකට කැඳවනවා. මේක සෙල්ලමක් නොවේ. මහා විනාශයක මුල වෙන්න පුළුවන්. නමුත් වාසනාවකට විනිශ්චකරුවන් මේ සටනට විරුද්ධ වෙනවා. මොකද්ද අපේ වාසනාවකට නේද? කොහොම වුණත් මොවුන් දෙදෙනා බොහෝ කාලයක් එකිනෙකා සමග ඇසුරු කිරීම නවත්තනවා. 1878 තෝල්ස්තෝයි තමයි මුලින්ම ලිපියක් ලියන්නේ සමාව ඉල්ලලා. නමුත් මේ ලිපිය තුර්ගේනිව්ට කියවන්න ලැබෙන්නේ නැහැ. ඊට කලින් තුර්ගේනිව් මිය යනවා. තුර්ගේනිව්ගේ ගැටුම් ගැන කතා කරද්දී ෆියෝදර් දොස්තොයෙව්ස්කි සමග ඔහුගේ තිබුණු පටලැවිල්ලත් නොකියාම බැහැ. දොස්තොයෙව්ස්කි ඔබ දන්නවනේ, අපි මේ වැඩසටහනෙත් කතා කරලා තියෙනවා. අපරාධය සහ දඬුවම කර්මාසොෆ් සහෝදරයෝ වගේ නවකතා ලියපු ලේඛකයා. ඉතින් අපි දන්නවා තුර්ගේනිව් යුරෝපයේ කාලයක් ජීවත් වුණා. ඔහු නිතර යුරෝපයට ආවා ගියා. ඒ නිසාම ඔහු යුරෝපයට ලැදි කෙනෙක් හැටියටයි ඒ කාලේ රුසියානුවන් අතර ප්‍රසිද්ධ වෙලා තිබුණේ. දොස්තොයෙව්ස්කිට ජර්මනියේදී වරක් තුර්ගේනිව් මුණ ගැහෙනවා. දෙදෙනා කතා බහ කරගෙන යද්දී දොස්තොයෙව්ස්කි තුර්ගේනිව්ට දෝෂාරෝපණය කරනවා. ඔහු කියනවා තුර්ගේනිව් යුරෝපය ඔළුව උඩ තියාගෙන ඉන්නවා රුසියාවට නිගා කරනවා කියලා. ඔවුන් දෙදෙනා බහින් බස් වෙනවා. හොඳටම අමනාප වෙනවා. එකිනෙකා සමග කිසි දවසක මින් පස්සේ ඔවුන් කතා කරන්නේ නැහැ. දැන් ආරවුල් ගොඩක් ගැන කිව්වා. තව එකක් කියලා නවත්තමු. මේකත් තුර්ගේනිව් ගැන තියෙන ප්‍රසිද්ධ කතාවක්. ඒ කාලේ හිටපු තවත් ප්‍රසිද්ධ රුසියානු ලේඛකයෙක් තමයි ඉවාන් ගොන්චරොව්. ඔහු ලියපු ඔබ්ලොමොව් කියන කෘතිය ඉතාම ප්‍රසිද්ධයි. ඉතින් මිත්‍රයෝ හැටියට එකතු වුණාම ඔවුන් Taman ලියන පොතපත ගැන කතා කරනවා. කවුරුත් එහෙමනේ. ඉතින් ගොන්චරොව් Taman මේ දවස්වල ලියමින් සිටින ඔබ්‍රීව් නැතිනම් ප්‍රපාතය කියන නවකතාව ගැන තුර්ගේනිව් ඇතුළු මිතුරන්ට කියනවා. ටික කාලයක් ගත වෙනවා. තුර්ගේනිව්ගේ දොරයාන්ස්කය ග්නිස්දෝ නැතිනම් වංශවත් නිවහන කියන නවකතාව එළි දැක්වෙනවා. ගොන්චරොව් පොත කියවනවා. ඔහු තුර්ගේනිව්ට චෝදනා කරනවා තමාගේ කතාවේ සිදුවීම් සහ චරිත තුර්ගේනිව් ඔහුගේ කෘතියට අරගෙනේ කියලා. කොටින්ම කියනවා නම් හොරකම් කරලා කියලා. ගොන්චරොව් තුර්ගේනිව්ට විරුද්ධව නඩු දානවා. උසාවිය මේ ආරවුල සමතයකට පත් කරනවා. හොරකමක් සිදු වෙලා නැති බව ඔප්පු වෙනවා. නමුත් තුර්ගේනිව්ට තමාගේ නවකතාවේ යම් කොටස් වෙනස් කරන්නේ කියලා උසාවිය උපදෙස් දෙනවා. එදත් තිබිලා තියෙන ප්‍රශ්න නේද? අද වගේම තමයි. මිනිස්සු හැමදාම එක වගේ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි අපේ කතාව ආරම්භ කළේ 1870 අගභාගයේ තරුණ නිලියක් ඉවාන් තුර්ගේනිව්ට තමාගේ හදවත විවර කරන ජවනිකාවකින්. ඒ හමුවීම අවසානයේ තුර්ගේනිව් කියනවා ඔව් පොලීනා බියර්දෝ කතා කළොත් මම යනවා, මට වෙන කරන්න දෙයක් නැහැ කියලා. ඇත්තෙන්ම වැඩි කල් යන්න කලින් තුර්ගේනිව්ට ටෙලිග්‍රාම් පතක් ලැබෙනවා. පොලීනා බියර්දෝ තුර්ගේනිව්ට කතා කරනවා. තුර්ගේනිව් සියල්ල අතහැර දාලා පැරිසීට යනවා. පොලීනාගේ සැමියා මේ වෙනකොට මිය ගිහින් තුර්ගේනිව් පොලීනාගේ නිවස සමීපයේ නැවතත් පදිංචි වෙනවා. පුරුදු විදිහට බලාපොරොත්තු විරහිතව ඇය වෙනුවෙන් ජීවත් වෙනවා. 1882 වසන්තයේ තුර්ගේනිව්ගේ කොන්දේ විශාල වේදනාවක් හටගන්නවා. වෛද්‍යවරු හොයාගන්නවා ඉවාන් තුර්ගේනිව් කොඳු ඇට පෙළේ පිළිකාවකින් පෙළෙන බව. සුව කළ නොහැකි රෝගයක්. ඊටම ඉක්මනින් පිළිකාව ශරීරයේ පුරා පැතිරී යනවා. තුර්ගේනිව් විශාල වේදනාවකින් දුක් විඳිනවා. මෙන්න මේ මොහොතේ පොලීනා තුර්ගේනිව් අසලම ඉඳගෙන ඔහුට අප උපස්ථාන කරනවා. හරියට ජීවිතයේ අවසාන දින කීපය තමාගේ පෙම්වතිය අසල
ගත කිරීමට තුර්ගේනිව් සැලසුම් කර තිබුණා වගේ. තුර්ගේනිව් බලා ඉඳද්දී කෘෂ වෙනවා, දුර්වල වෙනවා. පොලිනා තුර්ගේනිව්ගේ ළඟින්ම ඉන්නවා. ඇය තුර්ගේනිව්ට උදව් වෙනවා තමාගේ මිතුරන්ට ලිපි ලියමින් ජීවිතයෙන් සමුගන්න. 1883 සැප්තැම්බර් මාසයේ ඉවාන් තුර්ගේනිව් පොලිනා තම ඉහෙයිද්දර සිටියදී අවසන් හුස්ම හෙළනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 64ක්. තුර්ගේනිව් ගැන රුසියානු පොත්පත්වල සටහන් වෙලා තියෙන තව දෙයක් කියන්න පුළුවන්. වෛද්‍යවරු ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරද්දී හැඳින ගන්නවා තුර්ගේනිව්ට අසාමාන්‍ය ලෙස විශාල මොලයක් තිබුණු බව. වෛද්‍යවරු පුදුමයට පත් වෙනවා. සාමාන්‍ය මිනිසෙකුගේ මොලයේ බර කිලෝග්‍රෑම් 1ක් වගේ නම් ඉවාන් තුර්ගේනිව්ගේ මොලයේ බර කිලෝග්‍රෑම් 2කටත් වඩා වැඩි බව ඔවුන් දකිනවා. මෙයින් අදහස් වන්නේ කුමක්ද කියානම් මම දන්නේ නැහැ. ඉවාන් තුර්ගේනිව්ගේ අවසන් කටයුතු සාන්ත පීතරබුර්ග් නුවර සිදු කිරීමට කටයුතු පිළියෙල කරනවා. ඔහුගේ දෙන බහලු මිනි පෙට්ටිය කිලෝමීටර් 1000කට වැඩි දුරක් ගෙවමින් දුම්රියෙන් සාන්ත පීතරබුර්ග් නුවරට රැගෙන එනවා. දසදහස් ගණනින් රුසියානු ජනයා ඉවාන් තුර්ගේනිව්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ බව සඳහන් වෙනවා. ඉවාන් තුර්ගේනිව් මිය ගිහින් තව අවුරුදු 27ක් පමණ කාලයක් ඔහු පෙම් කළ යුවතිය පොලිනා වියර්දෝ ජීවත් වෙනවා. 1910 ඇය මිය යන විට ඇගේ වයස අවුරුදු 89ක්. ඉවාන් තුර්ගේනිව් ඇයට ලියූ ලිපි සහ වෙනත් ලේඛන රැසක් ඇය සුරක්ෂිතව අපට ඉතිරි කරනවා. රුසියානු සාහිත්‍යයට ඇත්තෙන්ම විශ්ව සාහිත්‍යයට අග්‍රගණ්‍යතම පෙම් කතා ගොන්නක් එක්කල ඒ වගේම තුර්ගේනිව්ගේ ළඳුන් නැතිනම් තුර්ගේනිව්ස්කීය ජෙවුෂ්කි නමින් ඔහුටම ආවේනික වූ චරිත රැසක් නිර්මාණය කළ ඉවාන් තුර්ගේනිව්ගේ පෙම් කතාව. ඔහු ලියූ පෙම් කතා වගේම අනුවේදනීය නොවේද? ඔබ මොකද හිතන්නේ? ඉතින් ප්‍රදීපාගාරයට හැමදාම එක්වන ඔබට මගේ හදපිරි සෙනෙහස පුද කරනවා. අපත් සමග රැඳී ඉන්න ඔබේ දූ දරුවන්ට නෑදෑ හිතවතුන්ට මේ නාලිකාව හඳුන්වා දෙන්න. තුර්ගේනිව් වැනි අසහාය සාහිත්‍යකරුවන් නැවත නැවත පරිශීලනය කරන්න. ආයෙත් ළඟදීම ඔබ හමුවන අදහසින් ඔබෙන් සමුගන්නා මා සිසිර කුමාර බණ්ඩාරගම. ඔබ සැමට සුබ දවසක්.